නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මහණෙනි මේ කියන ධර්මයේ හැර තමත් දහමක් මගේ බුදු නුවණට පෙනුනේ නැහැ, දැක්කේ නැහැ කිව්වා. යන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ. කරගන්න බැරි වුණ පින් දහම් ටික කරගන්න පුළුවන්. උප්පන්නාවා කුසල ධම්මා අභිවර්ධಂತಿ. කරගත්තා වූ පින්කම් නැවත දියුණු කරගන්න පුළුවන්. යතේදං භික්ඛවේ කල්යාණ මිත්තෝ. මහණෙනි කවර කෙනෙක්ද? මෙන්න මේ කවර දහමක්ද? කල්යාණ මිත්‍ර දහමයි කියලා කිව්වා. කල්යාණ මිත්‍රයා ලෝකේ හැමතැනම නැහැ, හැම ගමකම නැහැ. හොඳ දේ හිතන, හොඳ වචන කතා කරන, හොඳ සිතුවිලි හිතන කෙනාට කියනවා කල්යාණ මිත්‍රයාය කියලා. එහෙමනම් කල්යාණ මිත්‍රයා ප්‍රාර්ථනාවෙන් ලබා ගත යුතු දෙයක්.